තෝසෙඩිත් එක කරන හැමදේම මම දන්නවා. අනේ සුදු නෝනා, එයා අපේ ඉංග්‍රීසි පන්තියේ මගේ පස්සෙන් එන කැහුටු කෙල්ලෙක්. ඈමිනියෝ එතකොට අර චතුමේ ලිසාරයි මෙත්මී සඳලී කියන්නේ මාත් එක්ක යාළුවලා ඉන්න ගෑල් ළමයිද? අනේ මගේ මීසු පැටි ඔය ගෑනු ටික තමයි මට මැසේජ් දදා වද දෙන්නේ. තෝ දැනගනින් මිනිහෝ අද තෝගේ උපන්දිනේ කියලා බලන්නේ මම තොට පයින් ගහන්නේ. අනේ මගේ සුදු නෝනා, හැමදාම රැයට මං ඔයාට වැඳලා නේද නිදාගන්නේ. ඇයි මට මෙහෙම කරන්නේ? අනේ මිනිහෝ මේ තෝ ඔලෙල්ලලට කරේ නාට්‍ය අරංග කලාව කියලා මම හොඳට දන්නවා. ඒකින්ද බොරු මාර්සි දාන්න එපා. අනේ මගේ සුදු බෝලේ, මට මෙහෙම කරන්න එපා. ඒ වයින් වැඩක් නෑ. තෝ අද ඉඳලා මට අක්කා කියලා කතා කරපන්. ඔයා මට අක්කේ කියලා කතා කරන්න කියන්නේ අර අරුන් දෙන්න කියන හින්දා නේද? කරන්න තියෙන නසරාණි ඔක්කොම වැඩ ටික කරලා දැන් තෝ අර පැත්තකින් අහිංසක කොල්ල දෙන්නවා මේකට ගාව ගන්න එපා. මොකක්? උන් දෙන්න මොන අහිංසක කොල්ල දෙන්නේද? උන් දෙන්න තමයි මාවත් ඔය නසරාණි වැඩවලට පොළඹවන්නේ. එතකොට තොට සංකල්ප කියන නම දැම්මේ මමද මිනිහෝ? මොකද්ද දැන් ඔය තමසේ පුටුවේ වාඩිලා කරන්නේ? බහින පල්ලෙහාට. අනේ මගේ සුදු නෝනා, අපිට දැන් එකට පුටුවේ වාඩිලා ඉන්නවත් බැරිද? සරත් මම මේ උඹට දෙන අන්තිම chance එක. තෝ අර චතුමි කියන කෙල්ලත් එක්ක යන දේවාලයක ඵලයන් මට වදයන් නොවි. අනේ සුදු නෝනා, ඔයාට කිව්වට තේරෙන්නේ නැද්ද? මං ඒ කැහුටු ගෑනිට කැමති නෑ. ඔයා විතරයි මගේ එකම දෙව්දුව. තොට එකපාරක් කිව්වම තේරෙන්නේ නෑ නේද? ඉඩහංකෝ මං තෝගේ රන්දිකව ලෙෆ්ට් කරනවා. අනේ සුදු නෝනා, ඕකනම් කරන්න හදන්න එපා. මට තියෙන්නෙත් මේ දුම්කොළ නැට්ට විතරයි. අනේ සරත් මගේ අත කැපුණා. Subscribe.